ඉතින් අද කතාව සොහොනක් ළඟින් ගිහපු යාළුවෝ දෙන්නෙක්ට සිද්ධ වෙච්ච දෙයක් ගැන. ඉතින් ඔයාලව පිළිගන්නවා නයිට් රෙකෝඩ් X කියන අපේ පළවෙනි ප්ලේලිස්ට් එකේ පළවෙනි වීඩියෝ එකට. ඉතින් අපි මෙච්චකල් වීඩියෝස් ඔක්කොම වගේ අප්ලෝඩ් කරේ නිකන් වීඩියෝක් විදිහට විතරයි. ඒත් අදින් පස්සේ අපේ හැම වීඩියෝක්ම එන්නේ ප්ලේලිස්ට් එකක් විදිහට. ඉතින් ඔයාලට පුළුවන් ප්ලේලිස්ට් එකක් අනුව අපේ වීඩියෝස් ටික බලන්න. ඉතින් කොහොම හරි අපි පටන් ගන්නේ අපේ නයිට් රෙකෝඩ් X එකේ පළවෙනි වීඩියෝ එක. මරි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ සුනිමල් කියලා කෙනෙක්ට. ඉතින් සුනිමල්ට හොඳම යාළුවෙක් හිටියා මහේෂ් කියලා. ඉතින් මේ දෙන්නම වැඩ කරේ ගමේ තිබුණු වඩු කම්මලක. ඉතින් මේ දෙන්න ගමේ වඩු වැඩවලට ඉතා ප්‍රසිද්ධ දෙන්නෙක්. ඉතින් කොහොම හරි ගමේ හැමෝම වගේ දන්න දෙන්නෙක් තමයි සුනිමලුයි මහේෂුයි කියන්නේ. ඉතින් දවසක් මේ දෙන්න තීරණය කරනවා සිකුරාදා දවසක පොඩ්ඩක් හොඳට සප්පායම් වෙන්න. ඉතින් ගමේ 100 කෙනෙක් මාර්ගයෙන් රාමුට්ටේකුත් අරගෙන හවස 6ට විතර වල්ලූරු මස්ටේකුත් අරගෙන මේ දෙන්න යනවා ඇල පාරට පොඩ්ඩක් සප්පායම් වෙන්න. ඉතින් කොහොම හරි පැයක් විතර හොඳට කයිය ගහලා හොඳට සප්පායම් වෙලා මේ දෙන්න රෑ 11 මාට විතර තීරණය කරනවා එයාලගේ ගෙවල් වලට යන්න. ඉතින් මේ මහේෂ් වගේම සුනිමල්ගේ ගෙදර තිබුණෙත් එක්කම ගෙවල් පාරේ. ඉතින් කොහොම හරි මේ මහේෂ්ගේ සුනිමල්ගේ ගෙදරට යන්න තිබ්බ පාරවල් දෙකක්. ඉතින් ඒ එක පාරක් තමයි මෙයාලා හැමදාම ගියපු පාර. ඒ වගේම තවත් පාරක් තිබ්බා. ඒ පාර තමයි සොහොනක් ළඟින් යන තියෙන පාරක්. ඉතින් ගමේ අදටත් මේ සොහොන ළඟින් යන්න තියෙන පාරේ හවස 6න් පස්සේ කිසිම පුද්ගලයෙක් කිසිම ගමේ කවුරුත්ම මේ හවස 6න් පස්සේ මේ සොහොන් පාරෙන් යන්නේ නැහැ. ඉතින් සුනිමල්ගේ මහේෂ්ගේ අවාසනාවට මේ දෙන්නට යාලා හැමදාම ගියපු හොරු පුරුදු පාරේ මේ දෙන්නට යන්න බැරුණු. මොකද ඒ වෙනකොට මේ හැමදාම මේ යාළුවෝ දෙන්න ගිහපු පාර තාර දාන්න තියෙන හින්දා මේ පාර වහලා තිබුණේ. ඉතින් කොහොම හරි මේ දෙන්නට තිබුණු අන්තිම තුරුම්පුව තමයි මේ දෙන්නට යන්න සිද්ධ වුණේ රෑ 11 මාට විතර සෝනක් ළඟින් වැටෙන පාරකින්. ඉතින් මේ දෙන්නගේ අතේ රාමුට්ටියේ පොඩි ප්‍රමාණයකුයි මහේෂ්ගේ අතේ හොඳට පැදිච්ච අමු වල්ලූරු මස් පොඩ්ඩකුයි තිබුණා. ඉතින් මේ දෙන්න මේ දේත් අරගෙන පස්සේ සප්පායම් වුණ කියලා හිතාගෙන මේ දෙන්න තීරණය කරනවා සොහොන් පාරෙන් ගෙදරට යන්න. ඉතින් සොහොන් පාරෙන් මේ දෙන්නට ගෙදරට යන්න මහ ලොකු දුවක් තිබුණෙත් නැහැ. ඉතින් කොහොම හරි සුනිමලි මහේෂුයි මේම කියෝ රෑ 11 මාට විතර කෑ ගහලා මේ සොහොන් පාරෙන් යනවා. මේ පාරේ බලු බල්ලෙක් නැහැ. ඒ පාරේ තිබුණේ ඈතින් ඈතට ලයිට් දාපු කණු ටිකක් විතරයි. ඉතින් ඒ කණුවක් පාසනත් එක්කම මහා අඳුරු අන්ධකාරයකට ගොදුරු වෙනවා. ඉතින් කොහොම හරි සොනිමලුයි මහේෂුයි මේ විදිහට කයිගහ පාරේ යනවත් එක්කම ඉස්සරහින් සොහොන් පාර නැත්තම් ඒ ගම මිනිස්සු යන්නේ නැති සොහොන මේ දෙන්නට ඉස්සරහට හම්බ වෙනවා. ඉතින් සුනිමල්ගේ මහේෂ්ගේ හිතට හරි අමුතු බරක් දැනුණා. මේ රෑ 11 මාට විතර මේ සොහොනක් ළඟින් හොඳට සප්පායම් වෙලා යනකොට. ඉතින් මේ දෙන්නට කිසිම අවබෝධයක් තිබ්බේ නැහැ මහේෂ්ගේ අතේ තිබුණේ වල්ලූරු මස් කියලා. ඉතින් ඔයාලා දන්නවා නම් දැනගන්න ඌරු මස් කියන්නේ නෙගටිව් චාර්ජස් ගොඩක් පිරිච්ච දෙයක්. ඉතින් කොහොම හරි මේ දෙන්න මේ සොහොන් පාර දිගටම යනවත් එක්කම
එක්තරා තැනකදී මහේෂ් එකපාරට ගල් ගැහිලා වගේ හරියටම පාර මැද්දෙක් නවතිනවා. ඉතින් සුනිමල්ට ටිකක් වෙලා ගිහිල්ලා තමයි තේරුනේ මහේෂ් එයා එක්ක ඇවිල්ලා නැහැ කියලා. ඉතින් සුනිමල් ටක් ගාලා හැරිලා බලන මහේෂ් දිහා හැරිලා බලද්දී මහේෂ් අල හොල්මනක් නැතුව අතේ තිබුණු වල්ලూరు මස්ටියක් බිම දාලා අර නිකන් කාරෝල දැකලා නිකන් බය වෙලා වගේ එක දිගට ඇස් දෙකත් ලොකු කරගෙන මේ පාර මැද හිටගෙන ඉන්නවා. මේ හිටගෙන ඉන්නවත් එක්කම සුනිමල් ටක් ගාලා තුරන මහේෂ් ගාවට. සුනිමල් මහේෂ් ගාවට ගියාම මහේෂ්ගේ ඇස් දෙක රතු වෙලා ඇඟ සීතලලා මහේෂ්ගේ. ඉතින් මේ දේත් එක්ක සුනිමල්ට මහා අමුතු බයක් දැනෙනවා. මේ පාළු පාරක මහා අන්ධකාරේ මේ විදියට මහේෂ් පාර මැද ගල් ගැහිලා ඉන්නකොට ඉතින් කොහොමරි සුනිමල් මහේෂ්ට තට්ටු කරලා මහේෂ්ව ගස්සලා පද්දලා හොඳ සියට ගන්න හැදුවත් මහේෂ් හිටෝ විදියටම ගල් ගැහිලා ඇස් දෙක ලොකු කරගෙන මේ මහා රෑ ඉන්නවා. මේ සුනිමල්ට හීන් දාඩි දාන්න ගත්තා මොකද්ද මේ සිද්ධ වෙන්න යන්නේ කියලා. ඉතින් ඒ දේත් එක්කම සුනිමල් වටේ පිටේ කට්ටියට අඬ ගන්න උත්සාහ කරත් වටේ පිටේ එක ගෙවල් කියන්නේ කිසිම ගයක් පේන්නවත් තිබුණේ නැහැ. ඉතින් ටික වෙලාවක් යද්දී මහේෂ් එකපාරටම සිහිය නැති වෙලා පාර මැද ඇදගෙන වැටෙනවා. ඉතින් සුනිමල්ට එකපාරට ඔළුවට ආවේ ගමේ තිබුණු පන්සල. ඉතින් මේ සෝන් පාරිදන් ගමේ පන්සලට මහලු දුරක් තිබුණේ නැති හින්දා සුනිමල් ටක් ගාලා මහේෂ්ව කරට අරගෙන දුවගෙන යනවා රාමුට්ටියත් පැත්තකට විසික් කරලා කෙලින්ම ගමේ පන්සලට යනවත් එක්කම ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ දකිනා මේ සුනිමලුයි මහේෂුයි මහා හදිස්සියේ දුවගෙන එනවා. ඒ සුනිමල් දුවගෙන එනවත් එක්කම පන්සලේ හාමුදුරුවෝත් ගේට්ටු ඉස්සරහට එනවා මොකද්ද මේ සිද්ධ වුනේ කියලා දැනගන්න. ඉතින් සුනිමල් ඔක්කොම කියනවා අපි මෙන්න මේ විදියට කාලා බීලා මේ සෝන් පාරෙන් හදද්දී මේ මහේෂ් එකපාරටම නැවතිලා ගල් ගහිලා එකපාරටම සිහිය නැති වුණා කියලා. ඉතින් හාමුදුරු මේ කතාව අහගෙන ඉඳලා ටික වෙලාවක් කල්පනා කරලා ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ ගිහින් පිරිත් පැටියක් ගෙනල්ලා මතුරලා මහේෂ්ගේ මූණට ඉහිනවා. මහේෂ්ගේ මූණට ඉහිනවත් එක්කම මහේෂ්ට ආයෙ සිහියනවා. මහේෂ්ට සිහියනවත් එක්ක මහේෂ්ට කිසිම කල්පනාවක් තිබුණේ නැහැ මේ කොහෙද ඉන්න කියලා. ඉතින් පන්සලේ ලොකු හාමුදුරුවෝ කියනවා සුනිමල් මහේෂ්ව දැන් අරගෙන යන්න හෙට උදේ මාව ඇවිල්ලා හම්බ වෙන්න කියලා. කොහොම හරි සුනිමල් මහේෂ්ව ගෙදරින් බස්සලා සුනිමලත් යනවා එයාගේ ගෙදරට. ඔන්න ඊට පස්සේ උදේ වුණත් එක්කම සුනිමල් ටක් ගාලා දුවගෙන යනවා මහේෂ්ගේ ගෙදරට. මහේෂ් ඒ වෙනකොටත් පුටුවක් කුට්ට වෙලා එක පැත්තක් දිහා බලාගෙන කල්පනා කරන ගමන් තමයි හිටියේ. ඉතින් කොහමද සුනිමල් ඇවිල්ලා මහේෂ්ගෙන් ඇහුවා මචං ඊයේ මොකක්ද ඇත්තටම සිද්ධ වුනේ? ඇයි ඔබ නිකන් ගල් ගැහිල්ලා වගේ මේ පාරේ මැද හිටියේ? අයිය වට සිහිය නැති වුනේ කියලා ප්‍රශ්න කඩදනාවක් සුනිමල් මහේෂ්ගෙන් එයාගේ හොඳම යාළුවොත් මහේෂ්ගෙන් අහන්න පටන් ගත්තා. කියනවා හොඳට ගැඹුරු හඬකින් මහේෂ් සුනිමල්ට කියනවා මචං සුනා මම දැක්ක මහ සෝනාව. එයා කියන්නේ එච්චරයි. ඉතින් පස්සේ සුනිමල් කොච්චර උත්සාහ කරත් ඇත්තට මහ සෝනාව දැක්කද කියලා ඇහුවත් මහේෂ් කිසිම උත්තරයක් දෙන්නේ නැතුව නිකම්ම ඔහේ ඉන්නවා. ඉතින් සුනිමල්ට මතක් වෙනවා පන්සලේ හාමුදුරුවෝ උදෙන්ම එන්න කිව්ව කියලා. ඉතින් සුනිමල් ටක් ගාලා දුන්නා පන්සලට මේ විස්තරෙත් පන්සලේ ලොකු හාමුදුරුවන්ට කියන්න හිතාගෙන. ඉතින් කොහොම හරි පන්සලේ ලොකු හාමුදුරුවෝ ටක් ගාලා පිරිත් නූල් දෙකක් එකක් සුනිමල්ටත් එකක් මහේෂ්ටත් දෙනවා. ඉතින්
සුනිමල්ට කියනවා මේ ඇනෙත් පිරිත් නූල මහේෂ්ටකින් බදින්න නැත්තම් ඉස්සරහට සුනිමල්ට මහා ලොකු කරදරයකට මෝන් දෙන්න වෙයි කියලා. ඉතින් සුනිමල්ට අක්ගාල කියනවා හාමුදුරුවනේ මට මහේෂ් මෙන්න මේ වගේ දෙයක් කිව්වා. මහේෂ් කියනවා එයා ඊයේ රෑ සොහොන ළඟින් එන්ති මහා සෝනාව දැක්ක කියලා. ඉතින් පන්සලේ හාමුදුරුවෝ වැඩිය එක ගණන් ගත්තේ නැහැ. ඉතින් ලොකු හාමුදුරුවෝ සුනිමල්ට කියනවා සුනිමල් මං හිතුවා ඒ දේ තමයි සිද්ධ වෙලා තියෙන්නේ කියලා. මොකද දැන් ළඟකදී ඉඳන් මේ ගමේ මහා සෝනාව දකින්න වාරයක් පාසා මේ ගම මහා අමුතු සාපයකට ලක් වෙනවා කියලා මේ පන්සලේ හාමුදුරුවෝ සුනිමල්ට කියන්න ගන්නවා. ඉතින් අදටත් මේ මහා සෝනාගේ මාර වර්ධනයක් මේ ගමේ සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අදටත් කවුරුත්ම හවස 6න් පස්සේ මේ සෝහන් පාරෙන් යන්නේ නැහැ. ඉතින් මේ වගේ සිද්ධීන් මේ ගමේ අනන්තවත් සිද්ධ වෙලා තියෙන මේ මහා සෝනාගේ සිද්ධි. ඉතින් කොහොම හරි අපි මෙන්න මෙතනින් අපේ වීඩියෝ එක නවත්තමු. ඉතින් ඔයාලා දන්නවනේ මහා සෝනා කියන්නේ මාර අමුතු මාර භයානක කෙනෙක්. ඉතින් ඔයාටත් මගේ සිද්ධීන් සිද්ධ වෙලා තියෙනවා නම් යටි කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මෙන්න මේ තමයි නයිට් රෙකෝඩ් X කියලා අපි පටන් ගත්ත ප්ලේලිස්ට් එක. ඉතින් මේ ප්ලේලිස්ට් එක ඇතුලේ තියෙන මහා අමුතු සිද්ධි මහා සෝනාගේ මෝහිනීගේ නැත්තම් අපි හැමෝම දන්න කලු කුමාරයාගේ මහා අමුතු සිද්ධීන් තමයි මම මේ නයිට් රෙකෝඩ් X කියන අලුත්ම ප්ලේලිස්ට් එකෙන් ඉස්සරහට ගෙනින් ඉන්නේ. මහා සෝනාගේ සිද්ධීන් විතරක් නෙමෙයි පිටරට සිද්ධ වෙච්ච මහා අමුතු භයානක ඇඟ හිරිවැටෙන හොල්මන් කතා මම මේ නයිට් රෙකෝඩ් X අපේ අලුත්ම ප්ලේලිස්ට් එකෙන් ගේන්න හිතාගෙන ඉන්නවා. අන්තිම වීඩියෝ එකේදී බලමු මේ නයිට් රෙකෝඩ් X එකේ මේ නමේ තේරුම. ඉතින් අපි තවත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. ඉතින් ඔයාලත් පරිස්සමින් සතුටින් ඉන්න මේ ටීම් 1